බෞද්ධයන් වන අපගේ ඒ අසිරිමත් වෛශාඛ්‍ය මංගල්‍යය උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණක් වුවත් අපේ සිත් සතන්වල ඒ බුද්ධාලම්බන ප්‍රීතිය කොයි තරම්නම් ඔද වැඩී තිබෙනවාද? වෙසක් සඳ කිරණින් මුළු ලොවක් නාවන මේ වෙසන්ගේ අපට සිහිවන්නේ තිලෝගුරු අමාමෑණී සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම යන්නා වූ උතුම් සම්බුදු තෙමගුලයි. ඒ සම්බුදු තෙමගුලේ අසිරිය තවත් වර්ණවත් කරන්නට නොචියාගම ශාස්ත්‍රාරක්ෂක බල මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටි සියලු දහම් පාසල් ඒකරාශීකරණයෙන් සංවිධානය කරන ලබන සිංහාර්ගම චන්ද්‍රසේකරාරාම පුදබිමේ සිට පැවැත්වෙන වෙසක් බුදුපැතිගේ සැතෑවටයි ඔබ අප සැම මේ ඒකාත්මික වී සිටින්නේ. උතුම් බුදුහිමියන්ගේ උතුම් දහම් කඳ දිගහැරෙන මෙත් සිත් පහන් කරවන බුදුපැතිගී කිහිපයක්ම ශ්‍රවණය කළ ආදරණීය ඔබට තවත් එවැනිම වූ බුදුපැතිගීයක මිහිර ලබා දෙන්නටයි මාගේ මේ සූදානම. ගලමුනිදු මත්තේ හෙන කිසිවත් නොදත්තේ ගලකි පිළිගත්තේ එවන් හිමි ගුණ මොහු නොදත්තේ. එදා දෙව්දත්ත නොහැකි වුණා ඒ 84000ක් වූ ශ්‍රී ධර්මස්කන්ධය වටහා ගැනීමට. නමුත් අජීවී කළු ගලකට දැනුනේ කෙලෙසද ඒ මහා බුදු හිමියන්ගේ ගුණකඳ. ජීවිතයේ යථාර්ථය ලොවටම පසක් කර දෙමින් පින්පව් අපි පසුපස්සෙන් පැමිණෙන්නේ හරියට ගැලක බැඳි කරත්ත රෝදයක් වගේ. පිපෙනා මලකට ගලනා ගඟකට බොළමැටි පිඩකට දැනෙන්නා වූ බුදුගුණ නොදැනින්නේ මන්ද අපේ මිනිසුන් හට. පූජ්‍ය රබුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ ගේහපද සංකල්පනාවෙන් යුත් මාලනී බුලත් සිංහලයන් ගයන මේ ගීතය අද සුගානයට ආරාධනය නොචියාගම ශාස්ත්‍රාරක්ෂක බල මණ්ඩලයේ බෞද්ධ මධ්‍යස්ථානයේ මුදුන්මල් කඩවන් ශ්‍රී මෛත්‍රී දහම් පාසලේ අපේම බෝසත් සහෝදර සහෝදරියන්ටයි.